good morning ඉතින් හැමෝටම. ඔන්න අද අපි අපේ කට්ටිය එක්ක අද ලංකාවේ තියෙන ලස්සනම තැනකට යන්න ඉන්නේ. පොඩින්ම කිව්වොත් ඉතින් අද අපි යන්න ඉන්නේ රාවණා රජුරුවන්ගේ කරත්ත පාර කියලා සැලගෙන, ඒ කියන්නේ ලංකාවේ සීතලම කැම්පින් සයිට් එකක් කියලා කියන්න පුළුවන්. චරියට් පාත් වල තමයි අපි යන්න හිතන් ඉන්නේ. දැන් නම් අපි ඉන්නේ උස්සල්ලාව බස් ස්ටෑන්ඩ් එකේ. පෙරට්ටාසි බස් එක යනකම් තමයි ඉන්නේ. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. ඔන්න බස් එක ආවා. අපේ ටීම් එක නැගලා ඉන්නේ බස් එකට. පෙරට්ටාසි යන්න යවන්නේ. දැන් කෙලින්ම පෙරට්ටාසි වලට තමයි යන්න තියෙන්නේ. එතනින් බෑලා එතන හොස්පිටල් එකක් තියෙනවා. එතනින් තමයි අපේ ට්‍රේල් එක පටන් ගන්නෙ. ඔන්න අපි මාර අමාරු ගමනකින් රෝට් ඔෆ් හොස්පිටල් එකේ තියෙන තැනට ආවා. බස් එක මෙතනින් තමයි නවත්තන්නේ. චිරත් ඉන්නවා එතන. එතනින් නවත්වලා පස්සේ අපිට තියෙන්නේ හොස්පිටල් එක දිහාට යන්න. ඒසි නෑ මාරපා කියන්නේ බස් එක කියන්නේ පාරේම හොඳටම ගැල්ලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේ වගේ ලස්සන තැනකට යන්න එන්න එපා. ඉතින් මේ වගේ කටුක අත්දැකීමක් ඉඳගෙන අපි යන් යන ඉස්සරහට. අපි හොස්පිටල් එක ගාවට ආවා. මම පරණ හොස්පිටල් බිල්ඩින් එකක් තියෙනවා. මෙතනින් තියෙනවා පඩිපෙළක් බහින්න. පඩිපෙළක් බහලා මේ පඩිපෙළ වෙහිම බහලා මේ පඩිපෙළ දිගේ නැගලා මේ තේවත් උඩට යන්න තියෙන්නේ. මෙතනින් තමයි සාමාන්‍යයෙන් ගමන පටන් ගන්නෙ. ඒ වුණාට අර ට්‍රේල් හෙඩ් එක තාම ඉස්සරහින් ඉන්නේ. එතනට යන්න විනාඩි 20ක් විතර යනවා අපිට. අපි ඔන්න ඒ පඩිපෙළේ උඩට නැගලා ආවට පස්සේ මේ පැත්තට මාරම ලස්සන view එකක් තියෙනවා. තේ කර්මාන්තෙට තේගොල්ලේම ඔක්කොම වල මේ පැත්තම කොළ පාටයි. දැන් අපිට තියෙන්නේ මෙතනින් වැටිලා අපි ආව මේ පැත්තේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම ඉස්සරහට යන තමයි තියෙන්නේ. මේ ඇදී පේන කඳු ටික තමයි ළඟින්නේ තියෙන්නේ. යන මගදී විශේෂ දෙයක් පෙන්වන්න හිතුණා. මේ කඳු දෙක මැද්දේ ඕගොල්ලන්ට පේනවද දන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම්සිරිපත් වල පිහිටලා තියෙන සමනල කන්ද පේනවා. අපි හිතනවා උඩට ගියාමත් අපිට පෙනේ කියලා. බලමු කාලගුණේ අපිට කියන්න බෑනේ මොනවා වෙයිද කියලා ඉස්සරහට. කවන්නේ අපි බලමු මොකක්ද ඉස්සරහට එන්නේ කියලා. කොහොම ඉස්සරහට යන ගමන් තියෙද්දි අපිට චරියට් පාත් කැම්ප් සයිට් එක වෙන්න ගත්තා. මං හිතන විදිහට මේ හරියෙන් තමයි කැම්ප් සයිට් එකේ තියෙන්නේ. අපේ කට්ටිය යනවා ඉස්සරහට ගිහිල්ලා ඊළඟට රෙස්ට් කරන තැනදී අඳුන්වලා දෙන්න කවුද අපේ ටීම් එකේ අදින්නේ කියලා. අද අපේ ටීම් එකේ 11ක් ඉන්නවා. සුපිරි ආතල් සෙට් එකක් ඉන්නේ. අපි ආවා චරියට් පාත් යද්දී අපිට මතක තියාගන්න ඕන වෙන මන්සන්දියට කියන්නේ. අපි ආවේ මේ පැත්තෙන්. මෙහෙම ඇවිල්ලා පාර බෙදෙනවා තුනට. එකක් දකුණට, එකක් මැදින්, එකක් වමට. චරියට් පාත් යන්න ඕනේ ඔක්කොම යන්න ඕනේ මැද පාරේ. ඔය අපේ කට්ටිය යන්නේ ඒ පාරෙන් තමයි හැමෝම යන්න ඕනේ. දෙපැත්තේ ලස්සනට තේ වැවිලා තියෙන්නේ. උන්න අපි ආවේ මේ පැත්තේ. එතකොට ආවම මේ වගේ තැනක් හම් වෙනවා. ඒකිනුත් අපි යන්න ඕනේ මෙහෙම ඇවිල්ලා මේ දිහාවට. මේ පැත්තට අලුතෙන් මොනාරි වගාවක් දාන්න හෙලි කරලා තියෙන්නේ.
දැන් අපි කැලෑවට අතුල් වෙන්න ගොඩක් ළඟයි. එතනදී මම කට්ටිය අඳුන්වලා දෙන්නම් අපි. ඒ පාර දිගේ දිගටම ආවම ඕගොල්ලන්ට පේනවා අර වගේ කාපාට බෝඩ් එකක් එක්ක මේ වගේ පාර අඩිපාර. මේ ගල මතක තියාගන්න. මේක ගල් ටික ගායි පොඩි අඩිපාරක් තියෙන අර බෝඩ් එක ගාට. මේ පාරේ තමයි යන්න ඕනේ චරියත් පාත්ත. මෙහෙ යන්න එපා. කිම මෙහෙට තමයි චරියත් පාත්ත යන්න ඕනේ යන්න දෙන්න. ගමන ආවයින් ආවගේ ටීම් එකත් අඳුරලා දෙන්න බැරි වුණා. මේ බෝඩ් එකයි මේ පැත්ත පාර මේ පැත්ත පාර. මේ පාර. ඔන්න අපේ වෙනදාගේම චිරත් ඉන්නා. චිරත් නැත්තම් ඉතින් ට්‍රිප් එක වැඩක් නෑ. ඔන්න හසාන්න ඉන්නා මෙතන. මෙතන ඉන්නා කංජර. පේනවනේ. තිසුර සංජන අපේ රුසිරු උදුල රිවිරු නෙතික ජානු ඉන්නා. ජානුව කලින් දැකලා නැතුව ඇති. ඔන්න කැලේට අතුල් වුණා. පළවෙනිම තියෙන මේ වගේ පොඩි අඩිපාරක් දිගේ දිගටම යන්න තියෙන්නේ. පාර තියෙනවා ක්ලියර්. ටික දුරක් ආවම මෙයාගේ තැනිදලාවක් හම්බ වෙනවා. ඒකත් දිගේම කොහොම කන්ද උඩට තමයි යන්න තියෙන්නේ අපිට. මේ හරිය තමයි අපේ කැම්ප් සයිට් එකේ තියෙන්නේ. ඒකට මෙහෙම යන්න ඕනේ. ඕම ටික දුරක් එද්දී පාර මේ වගේ දෙකට බෙදෙනවා කියන්නේ. මෙතනට මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. කෙලින් තියෙන පාර නෙමෙයි යන්න ඕනේ. මොකද ඒක අත් දාලා කල්ලා වහලා තියෙනවා. හරි පාර තමයි වමට තියෙන පාර. ඕගොල්ලන් මෙහෙම ඇවිල්ලා මේ වමට තියෙන පාරේ යන්න ඕනේ. මේ වගේ මේ ලේන්සුවක් කෙල්ලලා මේ වගේ පටියක් එහෙම ගැට ගහලා තියෙනවා. එද්දි මේවා ගන්න තව දානෙන් ඉන්න ඕනේ. ඇවිල්ලා අර වගේ අත්තක් කල්ලා වහලා දාලා දින්නේ මේ පාරේ යන්න එපා කියන්නේ. වැහපු පාඩක් පේන්නේ නැහැ නේ. අපේ කට්ටිය සෑහෙන දුරක් ආවා. අතන ඉඳන් ටිකටම හම්දක් තමයි තියෙන්නේ. ආර මහන්සි. නිම්ම මේ වගේ උඩට වඩ ගන්න තියෙන්නේ. පාර නම් පේනවා. හොඳට පාර තියෙනවා. පාර නවුලක් එන්නේ. එයාගේ ඕපන් ඒරියාවක් තියෙනවා. කැලියම නෙමෙයි තියෙන්නේ. එයාගේ පොඩි ඕපන් ඒරියාවක් අහුවෙන. එහෙම දිගටම ආපුවාම එයාගේ ලොකු ගලක් හම්බ වෙනවා. ඒක මේ පැත්තට පාර තියෙනවා. ඔය ඉතින් අපිට පේන්නේ චරියට් පාත් කඳුබන්දිය තමයි. සාමාන්‍ය චුට්ටක් මහන්සි ඇදෙනවා. ඒ වුණාට ඕනම කෙනෙක්ට වගේ සාමාන්‍ය හයික් එකක් කරගෙන නගින්න පුළුවන් තමයි. එතනත් තමයි චරියට් පාත් කියන්නේ. ලොකු මහන්සියක් පොත් නෑ. නැත්තේ වන්නේ.
නගින්න පුළුවන් අන්ත. ඒ වගේම දිගට ආවම ආයි පාර දෙකට බෙදෙනවා. පාර දිගේ කෙලින්ම යන්නයි වමට යන්න. මේ පාරේ කෙලින් යන්න එපා. අනිවාර්යයෙන් වමට හැරෙන්න. මේක ගියොත් ගමේ අය නම් කිව්වේ චරියට් පාත් කන්ද වටේ කැරක් තමයි ඉන්න කියලා. අනිවාර්යෙන් මෙතනින් මේට යන්නද උඩට ගෙන වමට යන්න තියෙන පාර හැල්ලා එන්න. මේ වගේ පාරක් තමයි තියෙන්නේ. කට්ටිය රෙස් කරනවා. කන්ද භාගයක් නැගයි යද්දි කට්ටියට හෙනටම හදි. මේ ජානු මෙතන සිසුර මෙතන තිරත් අතන රෙස් කරනවා. මෙතන උදුර ඔන්න ඔය අපේ කට්ටිය රෙස් කරන්නේ. උඹට ඕනේ? අස්සේ බෝ. වතුරක් චුට්ටයි. උඩ වතුර තියාගෙන උඩ වතුර තියනවා කියලා හිතාගෙන මේ නගින්නේ. වතුර නැතුනොත් නම් බඩු පැකට්ටනවා අපිට. සාමාන්‍යයෙන් චරියට් පාත් උඩ තියෙන වතුර පාද හිතෙන්නේ නැහැ කියලා හිතනවා. බලමු උඩට ගිහිල්ලා වතුර తీරන්නේ නැද්ද කියලා. නැත්නම් ඉතින් ආයෙ පස්සට බැලලා වතුර අරන් ඉන්න තා වෙන්නේ අපිට. කොහොම හරි ඔන්න අපි ලස්සන view point එකකට ආවා චරියට් පාත් තියෙන ගමනේදී. කොහොම වෙදන්න මම ඕලන්ට කැමරා එක හරවන්න. මේ මෙතනින් අපිට ටවර්ස් ටිකක් එක්ක වෙන පිදුරු තලාවල. ඒ ඔක්කොම මොහොම කඳු වැටි ඇවිල්ලා අපිට මේ හරි පේනවා. මට හරියටත් පේන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ වම්ශ්‍රී පතුල පිහිටලා තියෙන ශ්‍රීපාදස්ථානේ. ඔහොම ඉතින් දැන් අපි උඩටම ලං කරලා තියෙන්නේ. යම් බලන්න චරියට් පාත්තල සත්‍ය මොකද කියලා. අපි ඔන්න චරියට් පාත්තල ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් තියෙන්නේ පොඩි ගස් වලින් හැදිච්ච පොඩි කැලයක්. ඒක දිගේ දිගටම යන්න තියෙන්නේ චරියට් පාත්තල. මාරම 아무තු පරිසර පද්ධතියක් තියෙනවා. මහන්සි සෙහෙන්න දිගට වන්දක් තිබ්බ නිසා මේ වගේ පොඩි ලදු කැලෑවකින් තමයි යන්නදී. අපේ 4 දෙනෙක් යනවා ඉස්සරහට. අන්නෝ මාරම් පරිසර පද්ධතියක් තමයි මේක. ඔන්න චරියට් පාත් යද්දි අපිට හුලං කපොල්ලක් හම්බ වෙනවා. අර පාර දිගේ දිගටම ආවම මේ වගේ පොඩි කළු පාට නූලක් ගැට ගහලා තියෙන තැනකින් දකුණට පාර තියෙනවා. අපේ ඇත්ත යන්නේ view point එකක් එක්ක මෙතන මාරම ලස්සන හුලං කපොල්ලක් තියෙනවා. අන්නෝ තියෙන view එක. අඩෝ අර ගලේ අතෙන්ට යන්න ඕනේ බා. මේ වගේ ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඔන්න අන්තිමට අපේ කට්ටිය බෑක්කෝ ලංකාවේ තියෙන ලස්සනම කැම්පින් සයිට් එකක් වෙන චරියට් පාත්තේට ආවේදී. මේක තමයි
චරිත් පාත්ත දින හම්බෙන පළවෙනි කැම්ප් සයිට් එක. ඊට පස්සේ අතන කැම්ප් සයිට් දෙකක් තියෙනවා. අතනත් පොඩි කැම්ප් සයිට් එකක් තියෙනවා. මම යන ගමන් ටිකෙන් ටික ඕගොල්ලන්ට පෙන්නන්න තියෙන කැම්ප් සයිට්. අපේ අය දුවන පිස්සෝ වගේ වේගේ මාරම ලස්සනයි. මෙතනින් මාල් ලස්සනට එක එල්ලේ ශ්‍රීපාදස්ථානේ වේවා. ඉතින් මෙහෙත් කඳුමුදුන් දෙයක් තියෙනවා. අපි හෙට වෙලාව තිබ්බොත් ඒ දෙයක් හයික් කරලා ඒ දෙකෙන් එකක් හරි කම්ප්ලීට් කරන්න බලාගෙන ඉන්නේ. අපි හිමීට මේ පැත්තේ කැම්ප් සයිට් එකට. මෙතනත් පාර ෆ්ලැට් භූමියක් තියෙන්නේ. මේ පැත්ත දිගටම පේන කැම්ප් සයිට් එකට. මෙහෙත් තියෙන මවුන්ටන් පීක් එක. මෙහෙන් තමයි එද්දි එන්නේ. මෙතන තමයි මෙතනින් තමයි පේන්නේ අර සානුව වගේ තිබිලා හුලං එහෙම හවන්න මෙතනින්. සීතල දවස්වල දෙම ඉන්න බෑ. දැන් මම අපේ අය යන්නේ ඉඳන් ඉන්නේ මේ වතුර පුරවන්න. මොකද වතුර නෑ. වතුර පුරවන්න ගිහලා හම්බෙමු එන. ඔන්න අපි වතුර පුරවන තැනට සෑහෙන වතුර චූටි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මොකද පට්ට අවුවක් තියෙන වේලිලා තියෙන්නේ. නීදුමක්වත් පේන්නේ නැහැ. ඒ වුණාට අර තනිතලා කොළ පාටේ හැම තියෙනවා. අපේ රුසිරු තමයි වතුර පුරවන්නේ. වතුර ටික පුරවලා අපි යනවා කැම්ප් සයිට් එකට. අර හිටියේ එතන ගිහලා ටෙන්ට් ටික සෙට් අප් කරලා ඩ්‍රෝන් ෂොට් ටිකක් දාලා දවල්ට කැමු ගන්න තමයි අපි හිතාගෙන ඉන්නේ දැන්. අපි ඉමීඩියට් ආවා මේ වතුර පාරදී උඩට. මේ වගේ ඒරියා එකක් තමයි තියෙන්නේ. එතනින් එහාට ඉතින් කන්ද යන්න ගියේ නැහැ. සත්තුවෙ ඉන්න පුළුවන්. ඒ වුණාට බලන්නකො මේ පැත්තට රුවහම පට්ට ලස්සන view එකක් තියෙන. ලංකාවේ සීතලම කැම්පින් සයිට් එක තමයි. තාම එහෙම ලොකු සීතලක් නැහැ. මොකද අවුව පායලා තියෙන්නේ. අවුව වැටෙන එකට මීදුමක් නැහැ. ඒකයි ඒ වුණාට පොඩි සීතලක් එකට දැනනවා මේක. පාරවල් එහෙම මාරු විදියට බෙදිලා තියෙනවා මේකේ. දැන් තාම වතුර පුරවන ගමන් ඉන්නේ. ඉවරලා කිව්වාගේ කැම්පින් සයිට් එකට ගිහලා ටෙන්ට් ටික සෙට් අප් කරලා ඒවත් ටික කරගමු. ඔන්න ඉමීඩියට චරිත් පාත් දෙකේ කෙරෝල්ටම අපි ආවා. මෙතනින් තියෙන්නේ මේ විශ්ලා මෙහෙන් පල්ලමක් තියෙන්නේ. මේ ගැන විස්තර තියෙනවා. පස්සේ කියන්න. දැන් සෑහෙන මාසි. දැන් ඔන්න අපි ටෙන්ට් කරන් හිටගෙන කැම්ප් සයිට් එකට ආවා. ඔයාලා බලන් ඉන්න අපේ ටෙන්ට් ටික සෙට් අප් වෙන විදිය. ටෙන්ට් ටික සෙට් අප් කරාට පස්සේ දවල්ට කට්ටියට බඩගිනි හින්දා ඔන්න අපේ දවල් කෑම එක දැන් හදනවා. අපේ රුසිරුයි මායි තමයි හදන්නේ. අපි විවිරුත් සපෝට් එකක් දෙනවා. අනිත්‍යත් සපෝට් එකක් දෙනවා ඉතින්. ඔය තිසුරයාලන් දැන් ආවේ. මෝ ජානුවත් සපෝට් එකක් දෙනවා ලාවට. මේක තමයි දැන් මේවයි සොසේජ්ස් තමයි අපි දවල්ට කන්නේ. ඊයේ තාත්තවද අරු මගේ ඉන්නවා තව දරු තියෙනවා නිකන් කන්නේ පාවෝඩියා ඉවර එනේ කොහොමද දිගාන නැත්තම් සොසේජ්ස් බාවුම් සොසේජ්ස් නේ නේද ඔය කපල දාමු නෝනිස් කපල නෑ ඔන්න අපේ දවල් කෑම එක හරි සොසේජස් තියෙන නූල්ස් තියෙන ඔය ටික තමයි දැන් අපේ කට්ටිය දවල්ට කන්නේ. එහෙනම් අපි කමු.
ඔන්න දාලා කාලා බීලා කට්ටිය ආලා මෙතනට view එක බලා ගන්න. ඔන්න අපේ චිරත් ඩ්‍රෝන් ඔපරේටර් ඩ්‍රෝන් එක දාන්න හදන්නේ පුරුදු විදියටම. ඔයාලා එහෙනම් බලාගෙන ඩ්‍රෝන් ෂොට් දිහා. වැඩ ටික කර ඉද්දි මේ පැත්තෙන් ලස්සන සන්සෙට් එකක් අපිට අහු වෙනවා. ඒකම මේ පැත්තේ තනිකරම වලාකුළු ටික මේ කඳු ටික ඔක්කොම අහගන්න. මේ පැත්තට නම් තාම වලාකුළු නෑ. මේ රුසිරු මේක තියා සන්සෙට් එක දිහා බලාගෙන ඉන්නේ එහෙනම්. එන්නම හවස් වෙලාව අපේ කට්ටිය දැන් අපි රැට අද හදන්න ඉන්නේ චිකන් බිරියානි එකක්. මෙතන අපේ 3-4% tent දෙකයි මෙතන 3% tent එකයි තියෙන්නේ. ලස්සන සන්සෙට් එකකුත් තිබ්බා ඔයගොල්ලෝ දකින්න ඇති. දැන් කට්ටියම ලෑස්ති වෙන්නේ රැට උයන්න. උයන විදිය බලාගෙන ඉන්නේ එහෙනම්. දැන් රැ වෙලා කට්ටිය දැන් හදන්න යන්නේ රැට කන්න බිරියානි එකක්. බිරියානි එක කන්න බත් එක හදලා ගමන් තියෙන්නේ. චිකන් එකත් සීසන් කරලා තියෙන වෙනම. දැන් අපි කට්ටිය හදන්නේ මේ බත් එක රත් කරන්න. ඔන්න බිරියානි එකට බත් එක හරි ටොපින් එකක් දාන්න ලුණු ටිකක් බදිනවා. ඊට පස්සේ අපිට කියලා බිත්තර ටිකක් බෙද ගන්න. ඊට පස්සේ චිකන් ටික තියලා චිකන් ටිකත් සීසන් වෙලා තියෙන හොඳට. දැක්කම එහෙම විවා බෙදලා අපේ බිරියානි එකේ වැඩි වෙලා කට්ටිය කන්න පටන් ගන්නවා. ඒක ඉතින් කට්ටිය ඉන්න කැම එක ගියා වටේ බල බල ඉන්න. අපේ බිරියානි එකේ වැඩ ඉවර වෙන්න ළඟයි. චිකන් එකත් හැදිලා ඉවර වෙන්න ළඟයි. දැන් ඉතින් බත් එකත් එක්ක මික්ස් කරලා දාන්න විතරයි තියෙන්නේ කට්ටිය. රෙඩි වෙලා ඉන්නේ රෑ කෑම එක්ක කන්න බිරියානියක් දෙන්නේ සුපිරියටම. අන්නාසි තියනවා, බිත්තර තියනවා, රයිත එකක් තියනවා. ඒ ඔක්කොම පෙන්නන්නම් දැන් මේ ටික ඉවරයි කරලා. උන් අපේ චිකන් බිරියානි එක ඉවරයි. තනිකර කම්ප්ලීට් බිරියානිය. චිකන් ලෙග් එකක් තියෙනවා, චිලි පේස්ට් තියෙනවා, අන්නාසි තියෙනවා, බිත්තරයක් බෙදලා තියෙනවා, තම්බල බෙදලා තියෙනවා, රයිත තියෙනවා. මේක තමයි අද රැට කට්ටියම කන්න දෙන බිරියානි එක. සුපිරියක් තමයි නේ. චරියත් පාත් උඩ චිකන් බිරියානි. පට්ට සීතලක් තියෙන කැම්ප් සයිට් එකේ ටෙන්ට් වලත් මිස්ට් එක බැඳලා තියෙන්නේ. සීතල දරා ගන්නවර කට්ටියම ගාව ගිනි වැලයක්. සුපිරි කොල්ල තුන් දෙනෙක් කොල්ල දෙන්නෙකුයි ගාවට කොල්ලෙකුයි ඉල්ලා දර එකතු කරන් ආපු හින්දා හොඳයි දවල් අනික් දර නැහැ. ඔය දන්නේ නැහැ කවුරුද. මේවා ගස් කපලා ගත්තේ ඒවා නෙමෙයි. මේ බිම තිබිලා හේත ගත්තේ අය. උලන් කපල්ලා හරිය බිම තියෙන ඕනතරම් දර ඒ හරිය දැන් උස්සන් ආවේ. අම්මෝම ගිනි වැලයක් ගාලා සිද්දුවක් කියලා රැට නිදා ගන්න තමයි කට්ටිය හදන්නේ.
මේ පැත්ත තනිකරම පොඩි පොඩි ලයිට් තියෙනවා. ශ්‍රීපාද ලාවට පේනවා දැන් නම් පේන්නේ. මාරම සීතලක් තියෙන්නේ. ඉනිවලෙත් ගාලා ඉවරයි දැන්. සින්දු කියලාත් ඉවරයි කට්ටිය. දැන් නිදාගෙන හෙට උදේ අපිට දැන් තියෙන්නේ පුළුවන් වුණොත් අනිත් පීක් කියට නගිනවා. නැත්තම් මෙතන විතර ෆොටෝ ටිකක් ගාලා ඩ්‍රෝන් ෂොට් ටිකක් දාලා උදේ තියෙන view එකේ ශ්‍රීපාදෙත් පෙනේ කියලා හිතාගෙන ඉදා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් හැමෝටම good night. good morning හැමෝටම. කට්ටිය නැගිටින්න ඉර පායලා ඔක්කොම වෙලා තියෙන්නේ. අරින් සන්රයිස් එක වෙලා තියෙන්නේ. අපේ තිසුරක් දැන් නැගිට්ටේ. ටෙන්තුර මෙතන තියෙනවා. ඊරා මෙතන කිනිවලයක් ගෙවුවා. නැගිට්ට ගමන් මේ මෙතන අපේ ශ්‍රීපාදස්ථානයේ පේන එතනම ගියොත් මෙතනට මේ වගේ view එකක් තියෙන දවස් අඩුයි සෑහෙන්න. මොකද මේ හරිය තනිකර පිල්ල තියෙන්නේ මීදුමෙන් පේන්නේ නැහැ වෙනදට එහෙම. ඒ වුණාට අද මාර පට්ට ක්ලියර් view එකක් තියෙන්නේ. අපේ පැත්තම මාරම ලස්සන විදිහට පේනවා. යන්න ඕනේ මාරම සීතලයි. මෙතන යන්න බෑ. අපි යනවා උදේ කිරියක බොන්න අර පැත්තට. යමුගෙන ඒ පැත්තට. මේ පැත්තේ තියෙන කැම්පින් සයිට් එක. ඉතින් පොඩි දුරක් ආවුගා මේ ටිකම එක කැම්ප් සයිට් එකක් විදියට ගතයි. මේ පැත්තෙනුත් කන්දක් තියෙනවා. අර පැත්තෙනුත් කන්දල්ලයක් තියෙනවා. අපේ මේ රුසිරුව දන්නේ දැන් උදේට ගිනි මැලයක් ගහලා ඒක උඩ තියලා කිරි එක හදන්නේ. කාට දෝන ඔන්න උදේට කිරි එකක් ඇදුවා. මෙහෙම මං ආවා චරියට් පාත්තේ පැත්තට. චරියට් පාත් එක්ක ගැන කතා කරොත් චරියට් පාත් එක්ක ගැන ජනප්‍රවාද දෙකක් තුනක් වගේ තියෙනවා. ඒ වුණාට ප්‍රසිද්ධම ජනප්‍රවාදයක් තමයි මෙතන බ්‍රාහ්මණ රජුරු එතුමාගේ දඬු මොණ්ඩේ අහසට නංවන්න මෙතන යොදාගත්ත කියන එක තමයි ප්‍රසිද්ධම ජනප්‍රවාදයක් විදිහට තියෙන්නේ. මේ හරි මෙතනින් උඩට හසල නැග්ගියව කියලා තමයි සඳහන් වෙන්නේ ඉතින්. කොහොම හරි චරියට් පාත්තල ලස්සන තමයි මේදී. ඒක බීලා ආයා අපි කැම්ප් සයිට් එකට අපි උදේට ගන්න හිතාගින්නේ පළතුරු වගේක් ගෙනාවා. පළතුරුයි පෑන් කේක් වගේක් හදන්නවා දැන් හදන්නේ. ඔන්න රුසිරුයි මායි හසානුයි පෑන් කේක් එකට අවශ්‍ය කරන බඩු ටික හදා ගන්න. පාන් පිටි ග්‍රෑම් 1200ක් විතර දිනා බිත්තර 3ක් විතර දාලා කහ පොඩ්ඩකුයි ලුණු පොඩ්ඩකුයි දාලා මේ ෆ්‍රෙෂ් මිල්ක් නෙමෙයි වැනිලා ෆ්ලේවර්ඩ් මේකකින් දානවා පොඩ්ඩක් මේකට අපි වතුර වගේ කරගන්න. ඔය ටික කරලා රස පෑන් කේක් එකක් හදන්න තමයි යන්නේ.
ඔන්න අපේ පළවෙනි පෑන් කේක් එක හැදෙනවා. මේක හදලා විනාඩි 20ක් විතර තිබ්බා පොඩ්ඩක් එන්න. ඊට පස්සේ තමයි ඇස්ට්‍රා ටිකක් දාලා මේ විදිහට පෑන් කේක් එක රත් කරගත්තා. බලමු අපේ පෑන් කේක් එකේ රහ කොහොමද කියලා. පැනිත් එක්ක අපේ කට්ටිය අන්න අතර පොල් ගාන පොළුයි පැණි එක්ක තමයි පෑන් කේක් කන්නේ අද. අපේ පෑන් කේක් එකත් හරි දැන්. ඔන්න පැණි පොල් ඇදුවා චිරත් රෝල් කරනවා පෑන් කේක් එක්ක. පැණි පොල් එක්ක කන්න තියාට තියෙනවා පැණි කිතුල් පැණි තියෙනවා. ඔය බුදු වෙලා කියලා. කිතුල් පැණි එක්ක තියෙනවා මේ ටික කන්න අපිට උදේට. බිස්කට් තියෙනවා, පළතුරු තියෙනවා, චොක්ලට් තියෙනවා, මාෂ්මෙලෝස් තියෙනවා. ඔය ටික තමයි අද අපේ උදේ කෑම වෙන්නේ. දර අපි එකතු කරලා ඉතුරු කරලා තියලා ගියා. දර තියෙනවා තව එකතු කරගන්න. මේ ග්‍රවුන්ඩ් ෂීට් ටික ටෙන්ට් හිල් වෙනවට හැදුවේ ඒවා. ඒ ටික අස් කරන ගමන් ඉන්නේ. එක ටෙන්ට් එකක් අතන තිබ්බ ටෙන්ට් එක නෑ මෙතන තිබ්බ ටෙන්ට් එක ගැලෙව්වා. දැන් රුසිරු ඒක අකුලනවා. අර තියෙන අපේ ගාබේජ් අපි ගෙනාපුවා නම් මුකුත් දාලා නැහැ මේ ගාබේජ් තියනවා. ඉතින් ගාබේජ් වල ගරන් ඇවිත් තියන්නේ පිරෙන්න හැමතැනම අපේ ගාබේජ් ඔක්කොම අපි එකතු කරමු. ටෙන්ට් එකක් ඇකිලුවා තව දෙකක් කුලන්න තියෙනවා. ඔඩේද Take off. Home point updated. කාලා බීලා ඔක්කොම ගල්ලා ටෙන්ට් ටිකක් ගැලුවා අපි. මෙතන තිබ්බටත් හරි හොඳ රස් කරා. මොකුත් දැම්මේ නැහැ. දර ටික මෙතනින් තිබ්බා. දැන් ඉතින් අපි හිතාගෙන ඉන්නේ චරියට් පාත් වලට සමු දීලා ආයි අපි ආපු පැත්තටම ඒ කියන්නේ මේ පැත්තෙන් ආයි පල්ලෙහාටම බහින්න. ඕගොල්ලන්ටත් කියන්න තියෙන්නේ මේ වගේ තැන් වලට ආවහම මේවා පරිස්සම් කරගෙන තව කාට හරි එන්න පුළුවන් විදිහට තියලා යන්න. අපි දැක්ක ගොඩක් බෝතල් කෑලි, බියර් කෑන්, බියර් ටින්, කොළ, shopping bag ගොඩක් දාලා තිබ්බා. අපි පුළුවන් ඒවා අපිත් දාගත්තා. එහෙම කරන්න එපා. ඒක තමයි ඉතින් කරන්න තියෙන එකම ඉල්ලීම. මේ වගේ වීඩියෝස් ගොඩාක් මේ channel එකෙන් දාන්න හිතාගෙන ඉන්න. ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝස් බලන්න ඕන subscribe කරලා channel එක share කරලා පුළුවන් support එකක් දෙන්න කියලා ඕගොල්ලන් ඉල්ලනවා. එහෙනම් ඉතින් ආය අලුත් vlog එකකින් හම්බෙමු.